මිනිස්සු වැඩ කරන මිනිසුන්ගේ දහඩිය මහන්සිය එකතු වෙලා තමයි මේ ලෝකය ලස්සන වෙන්නේ. අවුවේ වේලෙමින් මහ වැස්සේ තෙමෙමින් රුදුරු සුලන් මැද මහ වන මැද වග වලසුන් හමුවේ වුණත් නොබියව වෙහෙසෙන මිනිස්සු මේ ලෝකය වඩා සුව පහසු තැනක් කිරීමට වෙහෙසෙනවා. රටකට බත සපයන්නේ ගොවි බිම්වල කෙත් බිම්වල දහඩිය මහන්සිය වගුරුවන ගොවියන් විසින්. ඒ බත රස ගන්වන්නේ මහ සයුරේ පොරබදින දීවරයන්. කම්හල්වල වැඩබිම්වල කායික ශ්‍රමය දිය කරන්නන් වගේම පරිගණක තිර ඉදිරියේ පොතපත ඉදිරියේ තමන්ගේ බුද්ධිමය ශ්‍රමය දිය කරන්නන් මේ වැඩ කරන ප්‍රජාවට අයත් වෙනවා. රටක ඉදිරි ගමනේදී මේ සියලු දෙනාගේම ඒකාකාරී කැපවීම අත්‍යවශ්‍යයි. නිමා කරනු මිස යුතුයකම් තමා අත පමාවට කරුණු මට වුවමනා නැත යනුවෙන් පැරණි උපදේශ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ නිවැරදිව කැපවීමෙන් තමාට පැවරුණු වගකීම අවසන් කරන ආකාරය පිළිබඳවයි. ඉතින් සිත කය වචනය සංවර කරගෙන නිවන් දකින්නා වගේම සිත කය වචනය වෙහෙසවා දියුණුව කරා යාමත් අනිවාර්යෙන්ම කළ යුතුයි. එසේනම් අප මේ කියවා බලන්නට සැරසෙන්නේ සිත කය වචනය මෙහෙවා දියුණුව කරා අප රැගෙන යන ඔවුන්ගේ කතාව. ඉන්ද්‍රදේව සරණින් පායන චන්ද්‍රදේව සරණින් කන්ද සුරිඳු අරමින් අවසර නන්ද උතුම් බලයෙන් වින්ද දුකක් නොදැනේ කළ සඳ මේක රටා මනරම් මන්ද තවත් උපමා කියන රේවැල කළ විස්කම් දන තම් දාන තම් දෙනත් තන තම් දාන තන තන තම් දාන තනා නන්දු ඇවිත් කුළු හරඹෙට සින්දු කිය කියා නැටුමට රුසිරු මනා නැටුමට රුසිරු මනා හසින් ලන්දු පෙළට ලන්ද දිගේයයි හනිකට ඇඹූල තනා හනිකට ඇඹූල තනා
සමන් දෙවි පිහිටෙන් කඳුකර බිමේ නෙලනා තේ ලදල්ලේ මිනිසුන් දහදිය වෙලා කූඩයටයි එකතු කළේ ඉන්සරායට තෝරා දෙන මැණික් ගලේ සුන්දර කූඩ දැනුවෙත් අරුම වේවැලේ සුන්දර කූඩ දැනුවෙත් අරුම වේවැලේ යසට හුරු බුහුටි ලෙසින් හැඩමවනා හැපෙන ලෙසට මනහාරරුවින් වැඩ සදනා බුදුම හිතන විසිතුරු දේ මවනා හැටි කතිමා